අපි ආවා මීරිගම පල්මඩ සෝමපාල මාමගේ ලිඳ බලන්න. අර පහුගිය කාලේ ටිකක් ප්‍රසිද්ධයට පත් වෙලා තිබුණේ ලස්සන ලිඳ. මේ බලන්න සෝමපාල මාමගේ වත්ත. මේ ලිඳේ වතුර බහින්න සෝමපාල මාම හදලා තියෙන කානුව. මේ ලස්සන වටපිටාවක් එක්ක සෝමපාල මාමගේ සුන්දර ඉඩම අපි ළඟ ඉන්නවා. සෝමපාල මාම මේ ඉන්නේ. ඉතින් සෝමපාල මාමා කියන්න බලන්න කොහොමද සෝමපාල මාම මේ ඉතින් මම 1952 ඉපදුණා. ඔව් දැන් අවුරුදු 74ක් වෙලා තියෙනවා. මම මේක 70 දීතර අවුරුදු මේ ඌර ඇදලා පාර හදන්න හැදුවා. මෙහිම පාර තිබුණා. හදාගෙන යනකොට යක්කෝ ලිඳ ගාවට යා මේ තියෙන සෝමපාල මාමගේ ලිඳට යන පාර. ඔව් ගන්න ගන්න. මොකක්ද වීඩියෝ එකකද කියන්නේ දැන් මේක බොහෝ ප්‍රසිද්ධයි. මේ ඉඳන් බැලුවම පේන ලිඳ මේ ලිඳේ පේන විදිහ තමයි මේ උඩින් බැලුවොත් මේ ඒක සෝමපාල මාම මේ උඩින් ඉඳන් කපාගෙනද පල්ලෙහාට ගියේ. හරි යන්. මේ තියෙන ලස්සන මේ ගල් නේ ගල. ඔව් ස්වභාවික ගලින්ම තමයි පඩිපෙළ හදලා තියෙන්නේ. බලන්න මේ පඩිපෙළ මේ තියෙන්නේ. ඔව් මේ මිනිරන් තියෙන්නේ මේ. මම කීස්තරේ කියන්නේ. හොඳයි. මාත්‍යා මම මේ පාර හදාගෙන ඉනකොට ඉවුර කපාගෙන මේ මෙතන මාත්‍යා පොඩි දියවුල් පොතක් ආවා. මෙන්න මෙතන. මේ උඩ තියෙන ඉලක් ඉතින් ඒක මට හිතුණා දැන් අපි දෙන්නට නාගන්නත් නෑ. මේක ලිඳක් විදියට බහින්න ඕනේ කියලා. මම අඩි උඩ කෙරුවොත් නම් අඩි 2කමාර ඇතුළට අඩි 2කමාර මෙහාට අඩි 5ක ලිඳක් වෙන්න හැදුවා. එතකොට මේක හිනුණා. හිනුනකොට ආයෙත් පොකට මේ උල්පත් ගන්නවා. මට හිතුණා මේක රටේ ලෝකේ කවුදාද බලන්න આવොත් කවුද කමේ උඩ පාත් කරලා ලස්සනට හදන්න ඕනේ කියලා. මේක දැන් තියෙන අඩි 9ක් වටේ. දැන් මම මේ කැලේගෙන පෙන්නන්න අඩි 9ක් වටේ. අඩිය පේන නිල් කැටේ වගේ. ඔව් නිල් කැටේ වගේ. මේක තමයි මේ ගල් වගේක් තිබුණා අරන් දාන්න. අඩි බාහිර 350ක් 400ක් මේ ආද මාසයක් පෑවුවා හිඳුන්නේ. ඉතින් මම මේතරේ උන්ට වඩා ලස්සන මේ කවුරුත් කියන්නේ නැත්නම් හදන්න කියලා මම හදනවා. ඉතින් වතු නිකන් නිල් පැටක් දෙකක් දැම්මා වගේ තමයි. ඇත්තටම මේ බොහොම අපූර්ව නිර්මාණයක්. ලොකු මහන්සියක් දරලා ඒ වගේම සෑහෙන නිර්මාණශීලී හැකියාවක් තියෙනුනේ මෙහෙම මේ නිර්මාණයක් කරන්න. මම මේකේ තීව්‍ර ටිකක් වැඩි දානවා. කියන්නේ මට ඕන පොළොවේ පිහිටිය වෙන්නන්න. මේ පිහිටි පොළොවම තමයි. මේ පිහිටි පොළොවේ තියෙන මේ ගල් තියෙන්නේ මේ ගලේම තියෙනවා මිනිරම්. මේ තියෙන්නේ මේ තියෙන මිනිරම් තමයි මේ ස්වභාවිකම තිබිච්ච මේ තියෙන මිනිරම්. ඊටාම වටින ලස්සන නිර්මාණයක්. ඉතින් අපි ආරාධනා කරනවා ඇවිල්ලා බලලා මේ සීතල වතුර ටිකක් නාගෙන ඕන කෙනෙකුට යන්න පුළුවන් විදිහට මේ අපේ සෝමපාල මාමා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි සෝමපාල මාමට ඉතින් තවත් දීර්ඝායුෂ පතනවා මේ වගේ නිර්මාණ කරන්න. ඔබටත් පුළුවන් ඇවිල්ලා මේක බහදාගෙන මේ වතුර ටිකක් බලලා යන්න. හොඳයි. ඔව් ඉතින් සෝමපාල මාමා බලාපොරොත්තු වෙන තව මේක ටිකක් නිර්මාණශීලීව ටිකක් තව ටිකක් සංවර්ධනය කරන්න. ඒක නිසා ඊටාම කුලී රැකියාවක් කරලා තමයි සෝමපාල මාමා ජීවත් වෙන්නේ. ඉතින් ඔව් සෝමපාල මාමට එතකොට ළමයි නැද්ද කවුරු? නෑ. එතකොට නන්දයි මාමයි විතරයි ඉන්නේ නේද? හොඳයි. ඉතින් එහෙම හැකියාවක් නිර්මාණශීලී භාවයක් තියෙන කෙනෙකුට අපි අතහිත දීලා
යම් උදව්වක් උපකාරයක් කරලා තෝරන්නේ. ඔව් මේ අපි ඉබේ හැදිච්ච. හ්ම් මේ වයි ඉබේ හැදිච්ච මට ඕනේ දැකොම් කළු විදිහේ තියාගන්න. හ්ම් පරිසරය. ඒකනේ එහෙනම් බොහොම ස්තුතියි සෝමපාල මාමා අපි වතුර ටිකක් නාගෙන එහෙම යන්න. මාත්‍යා මම